guys, welcome back to my YouTube channel. ඉතින් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම කිරියෙන් පැණියෙන් ඉදරන සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලට කොහොමද? මම නම් සනීපෙන් ඉන්නවා. දැන් ඉතින් අවුරුදු කාල මහන්සියෙන් හැමෝම ඉන්නේ. අපි පුංචියට අපේ සිංහල අලුත් අවුරුද්ද සැමරුවා. ඉතින් අවුරුදු උත්සවයක් තියලා පොඩියට සෙලිබ්‍රේට් කරා අපි පිටරටට ජීවත් වුණා. මම දැක්ක ගොඩාක් කට්ටිය ඒ විදිහට සමරලා තිබ්බා. අපිට ඉතින් අපේ එකම අමතක කරන්න බැහැනේ. ඉතින් කොහේ ගියත් අපි පුංචියට හරි සමරන්න තමයි බලන්නේ. ඉතින් මම ඔයාලා දානවා වගේම රැල්ලට තෙමෝඩ එකක් දැම්මා. ඒක 13 වෙනිදාට ගන්න තමයි දැම්මේ. ඒ වුණාට 13 වෙනිදාට ආවේ නැහැ. මං ගිය සතියේ සඳුදා අද 16 මං ගිය සතියේ සඳුදා දැම්මම දිනේ මතක නැහැ. සඳුදා එළි වෙන්න වගේ දැම්මේ. දවස් 7කින් 8කින් එනවා කිව්ව හින්දා දැම්මා. මොකද 13 වෙනිදාට අපි අවුරුදු උත්සවයට අඳින්න ජැකට් වගේකුත් දැම්මා. ජැකටුයි ටී-ෂර්ටුයි දැම්මා. ඒ වුණාට 13 වෙනිදාට ආවේ නැහැ. ඊයේ තමයි ඕඩර් එක ආවේ. ඒත් මම ලොකේෂන් එක මාරු කරලා තිබ්බේ හින්දා ඒ ලොකේෂන් එකෙන් මම මාරුච්ච ලොකේෂන් එකට අද තමයි එවලා තිබ්බේ. ඉතින් මං අයිටම් මෙතන මගේ ඕඩර් එක මං අයිටම් මං හිතන්නේ 11ක් විතර දැම්මා. මගේ යාළුවෝ දෙන්නගේ තුන් දෙනාගේ මේවට කොහොම විතර තියෙන්නේ. කතා වැඩක් නැහැ. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මම අන්පැක් කරේ නෑ. මේ උදේ ආවේ. ඔයාලට වීඩියෝ එකක් ගේන්න ඕන හින්දා මම දැන් තමයි අන්පැක් කරන්නේ. මේක ටී-ෂර්ට් එකක්. අපි ඉක්මනට බලමු. මම ජිම් යන ලෑස්ති වෙලා ඉන්නේ. මට ජිම් යන්න කරක් වෙනවා. ඉක්මනට බලමු තියෙන්නේ කියලා. මේක තමයි මගේ ලුංගියට අඳින්න ගත්ත ලුංගියට මම සරමක් ඇඳේ. සරමට අඳින්න ගත්ත බ්ලවුස් එක. අනේ මම මේක එනකම් බලාගෙන හිටියා. දැන් ඉතින් වැඩක් නැහැ. හැබැයි ඒක නම් ලොකුම ලොකු. මම සයිස් එක දැම්මේ මීඩියම්. හැබැයි ලොකුයි මේක නම් රිටර්න් කරන්න වෙනවා. මම දාන්නම් උඩින් ඔයාලට මේ ජැකට් එක. ඒක ලොකුයි. මම හිතපු විදියට නෑ ඉතින්. ලොකු හින්දා ටිකක් පොඩ්ඩක් තියෙනවා පොඩි වෙනසක්. හැබැයි මැටීරියල් එක නම් ක්වොලිටියම මැටීරියල් එක තියෙනවා. හැමෝම ඇඳුම් දාලා තිබ්බා. හැමෝම දාපු හින්දා තමයි මම ගොඩාක් vlogs බැලුවා. බලලා තමයි ඉතින් මමත් ඕඩර් කරේ. ටී-ෂර්ට් එක ක්වොලිටි මට මේකේ සයිස් එකේ ලොකු එක විතරයි තියෙන්නේ. මම වගේ දෙන්නෙක් දාන්න උනා සයිස් එක තියෙනවා. මට මතක තියෙන මම දැම්මේ මීඩියම්. එක්කම හිතන්නේ මේක ලාර්ජ් වෙන්න ඕනේ මම අදින් වැටිලා තියෙන්නේ. ඒක ලොකුයි. හැබැයි මැටීරියල් එක ගැන කියනවනම් මැටීරියල් එක ක්වොලිටි. මේක ගොඩ කාලයක් අඳින්න පුළුවන්. ගොඩක් කට්ටිය කියලා තිබ්බා මැටීරියල්ස් හොඳයි කියලා. ඒ හින්දාම තමයි මම තෙමු එකෙන් ඕන දාන්න බැරිනේ. ඕන ගන්න බැරිනේ. අනිත් ඒවා මොනවද ඇවිල්ලා. ඉයරින්ග්ස් දෙකක් දැම්මා. පේනවද දන්නේ නැහැ ඔයාලට. ඉයරින්ග්ස් දෙකක් දැම්මා. මේක නම් අපේ නිමේෂක්කිට දැම්මේ. ඉයරින්ග්ස් දෙක. එකක් ලස්සනට තියෙනවා. ඔයාලා දැක්කනේ පේනවද හොඳට? ඉයරින් එක තමයි දැම්මේ. ඒක ලස්සනට තියෙනවා. right දැන් දෙන්න තව පොඩි එකක් තියෙනවා මම මේව ඔයාලට අවසානයේ try කරලා පෙන්නන්නම්. මට දැන් වෙලා නැති නේද මම ඉක්මනට බලන්නේ. මොකද ඕඩර් එකක් ආවම බලන එක නිව්සීලන්ත නැහැ කාටත් එහෙම තමයි. මේකත් ඉයරින් එකක්. අපි ඉයරින්ග්ස් 5ක් 6ක් විතර දැම්ම. මොකද මේ අපේ සරම් වලට මැච් වෙන්න තමයි අපි හැමෝම හැමදේම දැම්මේ. ඒ උනට වැඩක් නැහැ. ඉතින් අපිට අදින්න බැරි වුණානේ. මේකත් ඉයරින්ග්ස් දෙකක්. එකක් ලස්සනයි. ක්වොලිටි එකට තියෙනවා. මම හිතුව විදිහටම තියෙනවා ඉයරින්ග්ස් දෙක නම්. wow මේකත් ඉයරින් එකක්. wow ඒක නම් මාරම ලස්සනයි. ඉක්කොට වඩා ලස්සනට තියෙනවා මේ ඉයරින් එක. දෙකම ආසෙත් ඒක ටිකක් ලොකුයි. දාලා නැති හින්දා පොඩ්ඩක් දාන්න බලමු. ජිම් එකට යනකොට මම මොනවද දාගෙන යන්නේ. අනතුරු වලට ලක් වෙන්න පුළුවන් හින්දා. wow ඒ ඉයරින් එක නම් මාරම ලස්සනක්. කියන්න වචන නැහැ. ගොඩක් හොඳ රිවිව්ස් තිබ්බ හින්දා මම පොඩ්ඩක් දාන්න බැරිලු. මගේ තාසාවට මොකද නැත්තම් මම ෂේන් ලවර් කෙනෙක්. දෙමු එකකින් මගේ ෆස්ට් ඕඩර් එක. ඒකත් ඉයරින් එකක් තියෙන්නේ. ඒකත් ලස්සනයි ක්වොලිටි එකටම තියෙනවා ඒකත්. ඒකේ යාර ඩිස්ප්ලේ කරලා තිබ්බේ
මං ටී-ෂර්ට් එකයි බ්ලවුස් එකයි දෙකක් දැම්මා මොකද ලුංගියට මැච් වෙන එක අඳිනවා කියලා. බ්ලැක් එකකුයි වයිට් එකකුයි දැම්මේ. මේ බ්ලැක් එක ඇන්දොත් බ්ලැක් එකට දාන දා මේ ඉයරින් එක ගත්තේ. ඒකත් හරිම ලස්සනයි. ඒකත් හරි ලස්සනයි. මේ බලන්න ඉයරින් එකත් හරි ලස්සනයි. මං ඉතින් බ්ලැක් එක ඇන්දොත් ඒකට දාන්න කියලා තමයි මේ ඉයරින් ගත්තේ. මොනවා කරන්නද ඕඩෙක් පොඩ්ඩක් පරක් වෙලා කරන්න දෙයක් නැහැ. අපි හිතුව දිනේට ආවේ නැහැ. අපි හිතුවා ඒ කියලා දාලා තිබුණා දවස් දෙකෙන් තුනෙන් එනවා කියලා. ඒ හින්දා අපි ඕඩර් එක දැම්මේ. බලමු මේ මොකක්ද. මට මේක මතක නෑ මොකක්ද කියලා. මන් දැම්ම අයිලයින් එකක්. හරි. දැන් තමයි මට මතක් වෙන්නේ. අයිලයින් එකක් දැම්මා. දැන් මේක තමයි මේක. බ්‍රවුන් එකක් දැවිලා තියෙනවා. නෑ බ්ලැක් එකක් කියලා තියෙන අයිලයින් එකක් මම දාමු. ටිකක් හදලා බලමු. හොඳයි. අයිලයින් මන් දැම්මේ නිකන් මේක ටෙස්ට් කරලා බලන්න කොහොමද කියලා. මම ගොඩක් ෂෙක්ලම් බ්‍රෑන්ඩ් එකෙන් තමයි ගත්තේ. එයාලගේ නම් බඩ ක්වොලිටි බලමු එකක් ගන්න. බීනි හරි මොකක් හරි කියලා මේකත් ඉතින් චයිනීස් එකක් තමයි මොකක් හරි එකක් බ්‍රෑන්ඩ් එක මම දන්නේ නැහැ මොකක්ද කියලා. මේක තමයි හරි. තව මේක දැම්මේ මගේ එක යාළුවෙකුට. එයා මීඩියම් සයිස්. වා ඒකත් ක්වොලිටි ලස්සනයි. ඒකත් ලස්සනට තියෙනවා. ස්ට්‍රිච් වෙනවා ලස්සනට තියෙයි. ඒකත් ඇඳහම මෙටීරියල්ස් ගැන කියනවා නම් ක්වොලිටි එකටම තියෙනවා. ඒකත් ලස්සනයි. ඇඳහම ලස්සනට තියෙයි. මම මේක try කරලා එයාට මට try කරන්න බෑනේ. එයාට try කරන්න කියලා මම ෆොටෝ එකක් දාන්න. wow මේකත් මගේ අනිත් යාළුවට. ඒ යාළුව දෙන්නගේ බ්ලවුස් මේ ටී-ෂර්ට් එක තමයි. මේක නම් ඔයාලා දකින්න ඇති ගොඩාක් කට්ටිය මම දැක්ක මේක ඕඩර් කරලා තියෙනවා. ඇත්තට මේ මෙටීරියල් එක ක්වොලිටි ඇත්තම කියනවනම් තෙමු එකේ ඇඳුම් ගැන නම් හරි රෙකමන්ඩ් කරන්න පුළුවන්. ලස්සනයි මේ මෙටීරියල් එක. ඔයාලට පේනවා ඇතිනේ. මම දෙකට තියෙනවා ලස්සනයි. මේ ටක් කරලා කරන්නේ මට වෙලා යන හින්දා. පහයි කාලෙ වෙනවා යන්න ඕනේ. මේකත් ඉයරින් එකක්. ඉන්න අපි බලමු මොකක්ද කියලා. වයිට් එක ඇන්දොත් මගේ සරම් එක ග්‍රීන් කලර්. මේ හින්දා මේක මම ගත්තේ ග්‍රීනුයි ටිකක් ඕෆ් වයිට් එකනේ තියෙන්නේ. ඒක අඳින්නම් කියලා. මොකද මගේ අර ගත්ත බ්ලවුස් නෙමෙයි ඒක ටී-ෂර්ට් එකක් නේ. මේ ටී-ෂර්ට් එක ඕෆ් වයිට් එකකින් තියෙන්නේ. ඕෆ් වයිට් එකයි ග්‍රීන් එකයි කරන්න දෙයක් නැහැ මොනවා කරන්නද. දැන් ඉතින් මේක වෙන තැනකට දානවා. තව තියෙනවා අපි දන්නේ බලමු. ලිප්ස්ටික්ද? ඕ ලිප්ස්ටික් අනේ මේ චූටි මම අර පොඩි පැකට් එක මේ බලන්න මගේ අල්ල සයිස් එක වගේ මන් දැන් දාපු එක මට මතක නැහැ මොකක්ද කියලා. චූටි එකක් තියෙන්නේ නෑ මටත් හිතා ගන්න බෑ මොනවද කියලා. ඉතින් කඩලා ඕපන් කරන්න දෙන්නේ. හදිස්සියට වෙන්නෙත් නෑ. ඕපන් කරා. Oh my god. මේ බලන්න චූටි මේක නිකන් ඕනේ මට කියන්න දෙන්න. හරි චූටි මේ බලන්න. මේක නම් මන් දන්නේ මට hina යනවා මේක මොකක්ද කියලා. මේ ඕනේ හරිම චූටි. මේ ගිලින්නත් පුළුවන්. මේකේ මං හිතන්නේ පීසස් තියෙනවා 10ක්. ඕනේ මන් දොඩ මේ බොන්න මේ
චූටි ඒවා තමයි අනේ අතත් උන්නේ වැටුණත් එක්ක අනේ මන් දන්නේ මේ චූටි මොනවද කියලා හිතාගන්න හැබැයි වර්ග ගොඩක් තියෙනවා අපි චුට්ටක් ගාලා බලමු එකක් ගාලා තින්නේ අනේ මන් දන්නේ මොකද තියෙන්නේ ඒක හරිම චූටි හැබැයි කලර්ස් හොඳයි කියලා හිතෙනවා මට හොඳට ගෑවෙනවා බලමු අපි try කරලා පස්සේ බලමු අනේ මන් දන්නේ චුට්ටි ඒවා එකක් වැටුණා වුණා මම එකක් අවුලලා ගත්තා දැන් 10ක් විතර තියෙනවා ඔව් මේ බලන්නකෝ මේකේ 10ක් තියෙන මම මොනවද කියලා මම ලිප්ස්ටික් එකම හිතා ගන්නත් චූටි ඕන්නේ මට ගණන් මතක නෑ මම ගණන් එක්ක ඔයාලට උඩ දාන්නම් මේක මොකද මම හිතන්නේ මම දාපු බ්ලවුස් මේ ටී-ෂර්ට් එක වෙන්න ඕනේ බ්ලවුස් එක මේක ටී-ෂර්ට් එක ඔව් ඒක චූටි මේක මම ලුංගියට ටාගට් කරලා දැම්මේ මම මේක ඉතින් ලස්සනට තියෙන්න තිබ්බා ඉතින් ඇන්දා කරන්න දෙයක් නැහැ මැටීරියල් මැටීරියල් නම් ක්වොලිටි මැටීරියල් එක ක්වොලිටි හොඳට තියෙනවා බලමු අපි මේක try කරලා කොහොමද කියලා මම try කරලා දාන්නම් මේක තව එකක් තියෙනවා ඉයරින් එක බලෙමු තව ඉයරින් එකක් තියෙනවා අපි ඉයරින්ස් දාලා තිනවා සෑහෙන මම දන්නේ මොනවද දැම්මේ කියලා මතක නැහැ අපි තුන් දෙනා ඉතින් බලලා දැම්මා වාව් මේක ලස්සන ඉයරින් එක මේක දැම්මේ කවුද කියලා මතක නැහැ මම හිතන්නේ නිමේෂක්ති හරි අපේ අශ්නියා තමයි දැම්මේ මට මතක නැහැ මට ලස්සන ඔයාලට ඒක පෙවුනේ නැහැ නේ හරියට පැහැදිලිව මෙන්න මේ ඉයරින් එක හරි අයිටම් කීයක් තිබ්බද කියලා මතක නැහැ මට ගණන් කරගන්න නැහැ මේක ලාස්ට් එක මේක අපේ දෙන්නගේ කෙනෙක් දැම්මේ මට කවුද කියලා මතක නැහැ උන්දියට අදින්න ගත්තී වව් ඒකත් ලස්සනයි මම දාන්නම් උඩ මේකේ ෆොටෝ එක මට පෙන්නන්න පැහැදිලිද දන්නේ නැහැ ඔයාලට මේක පිටිපස්ස මම මේ උඩ පහළ දාලා තියෙන්නේ මේක පිටිපස්ස මේක ඉස්සරහ ඒකත් අපි ලුංගියට තමයි ගත්තේ ලස්සනයි ක්වොලිටි එකට තියෙනවා ඒක මැටීරියල් එක නම් මැටීරියල් ගැන කියන්න දෙයක් නැහැ මේ ඔයාලට පේනවා ඇති හොඳ මැටීරියල් එකකින් තියෙන මේ හරි ක්වොලිටි ඒ මැටීරියල් එක මේ ටී-ෂර්ට් වලත් තියෙනවා බලන්න හොඳ ක්වොලිටි රෙදි ගැන නම් ඇත්තටම highly recommend කියනවා නම් highly recommend කරන්න පුළුවන් මේ ටී-ෂර්ට් එකත් එහෙමයි මේකෙත් මැටීරියල් එක ක්වොලිටි ඔයාලට බය නැතුව ගන්න පුළුවන් ඇඳුම් නම් ඇත්තටම හොඳයි මම මේ මගේ ෆස්ට් ඕඩර් එකනේ මගේ ෆස්ට් ඕඩර් එක උනාට මම ඔක්කොටම සැටිස් පොඩ්ඩක් මම අර කන්ෆියුස් උනේ වැටුණා ඒක ආයෙ ගන්නවා මම ලිප්ස්ටික් එක තමයි මේක නිකන් පොඩි ටැබ්ලට් වගේ තියෙන්නේ මම ඒක ලොකුවට කිව්වෙත් නෑ ගොඩක් අර වර්ග ගොඩක් තිබ්බේ හින්දා මම මේක දැන් මේවට අමන්නේ ගාන මතක නෑ මට කීයද කියලා පොඩි ගානක් වෙනව ඇත්තේ ඔයගේ චූටි දේවල් මැටීරියල්ස් හොඳයි මගේ අර මම රිටර්න් කරන්නේ මගේ අර මෙන්න මේ බ්ලවුස් එක විතරයි ඒ කිව්වොත් මේක මට ලොකුයි අඳින්න බෑ හැබැයි මැටීරියල් එක ගැන කිව්වොත් මැටීරියල් එක ක්වොලිටි මේ බලන්නකෝ කට් ලෝන් නේද මේක කියන්නේ මම මැටීරියල් හරියටම දන්නේ නැහැ මේක කට් ලෝන් එකෙන් තමයි තියෙන්නේ ඇත්තටම ඒ ගානට වර්ත් මං හිතන්නේ මේක නම් මෙහෙන් ඩිරාම් 35ක් විතර වුණා ඒ කියන්නේ ලංකා මුදලින් 3000ක් කියමුකෝ අපි 3000ක් වගේ තමයිනේ ඉතින් ඒ ගානට වර්ත් ඉතින් මොකද මේක කට් ලෝන් හොඳ ක්වොලිටි එකට තියෙනවා මේ හින්දා මට නම් ඉතින් තේරුම් ඕඩර් ගැන සතුටු වෙන්න පුළුවන් සමහරුන්ගේ ඉතින් බෑඩ් රිවිව්ස් තිබ්බා එක ඒවා හොඳ නැහැ එක ඒවා හොඳයි එක මට ඉතින් ආපු ටික ගැන මං සතුටුයි අපි බලමු තව ඕඩර් එකක් දාන්න මං ඔයාලට මේවා ඉතින් ඇදලා බලන්නත් ඕනේ නැහැ පොඩි වුණ ඉතින් මේක නම් ලොකුයි මේක මට මං ඇදලා බලන්නේ නැහැ කොහොමද මොකද ඒක ලොකු හින්දා එක ටී-ෂර්ට් එකක් තියෙනවා මගේ එකක් මම ඒක try කරලා ඔයාලට පෙන්නන්නම් අනිත් දෙක මගේ යාළුවෝ දෙන්නගේ බලමු ඒ දෙන්නට පුළුවන් නම් අන්දලා ෆොටෝස් ටිකක් දාන්නවා ඒ දෙක ලස්සනයි මොකද අපි මේක අවුරුදු දවසට ගන්න try කරේ එදාට ගන්න බැරි වුණා
එක මොකක්ද පොඩි මේකක් එන්න ඇති මොකද අපි දන්නෙත් නැහැ දවස් කීයක්ද කියලා හරියටම එක එක කට්ටියට එක එක දවස් වලට ආවෙලා තිබ්බා සමහරුන්ට දවස් 3 2 ගියපු ඒවා තිබ්බා ෂේන් එකෙත් එහෙමයි ඕඩර් ළඟ ඒ කියන්නේ අපි දැම්මොත් මට දවස් 4න් 5න් සමහර වෙලාවට ආපු වෙලාවලුත් තිබ්බා තෙමු එක ගැන නම් මට හරි සතුටුයි මොකද ඒ ගානට මාර විදිහට වටිනවා මන් දාලා තිබ්බ ටික මම මේ වෙලාව බල ඉන්නේ 5යි කාලයි වෙලාව අරවල පේන්නේ නැහැ මේ බලන්න 5යි කාලයි වෙලාව යන්න ඕනි ඉතින් තෙමු එක ගැන සතුටුයි කියලා කියන්න තමයි තියෙන්නේ ඔන්න ඕමයි මන් දාපු ෆස්ට් ඕඩර් එක මම සතුටුනේ ඔන්න ඕම තමයි ඉතින් එහෙනම් ඊළඟ vlog එකෙන් හම්බෙමු ඔයාලට ගොඩාක් vlogs ගේන්න තියෙනවා අපේ අවුරුදු vlog එකත් මම ගේන්නම් එඩිට් කරන්න තමයි තියෙන්නේ ලොකු දිග vlog එකක් මම චූටි කරලා පොඩි කැලි කොටස් දෙකකට හරි ඔයාලට දාන්න බලන්නම් ඉතින් ඔයාලට වෙනවනේ මගේ මොනේ තියෙන සතුට තෙමු හොඳයි කියලා කියන්න තමයි තියෙන්නේ ඔයාලා try කරලා බලන්න හැබැයි හරියට කියවලා හරියට දාන්න sizes හරියට දාන්න මොකද සමහර වෙලාවට අපි large තියෙනවා නම් large අඳිනවා නම් සමහර ඒවා large අපිට මේ තෙමූලගේ ෂේන්ලගේ හරියන්නේ නැහැ. ඒක අපි මැනලා බලලම තමයි එයාලගේ දාලා තිනවා පැහැදිලිව chart වල sizes දාලා තියෙනවා බලලා ගේන්න. මම තව ඕඩර් එකක් දාලා තියෙන්නේ. අපි ඒ ඕඩර් එකත් බලමු කොහොමද එයාලා අපිට එවලා තියෙන්නේ. එයාලගේ බඩු වල quality එක කොහොමද කියලා බලමු. අද නම් මට සැටිස් මොකද බඩු හොඳයි එයාලගේ. ඔයාලා try කරලා බලන්න. එහෙනම් bye bye see you